ඔබ ඉතා වැදගත් වැඩක් කරන්න සූදානම් වෙනවා. නමුත් එක පාරටම ෆෝන් එක අතට ගන්නවා. පැය දෙකක් විතර ගියාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ කාලය නාස්ති වෙලා කියලා. ඉතින් අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වැඩ කල් දානවා කියන එක. මේක සාමාන්‍ය පුරුද්දක් නෙවෙයි. මේක ඔබේ සාර්ථකත්වයේ හීන කරන නිහඬ සතුරෙක් වෙන්න. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ කල් දාන්නේ ඇයි, මොළය ඇතුලේ වෙන්නේ මොකක්ද සහ ලෝකේ සාර්ථක මිනිසුන් මේක පාලනය කරන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගන්න වීඩියෝ එක අවසානය වෙනකම්ම රැඳී සිටින්න. වැඩ කල් දැමීම කියන්නේ කම්මැලිකම නෙමෙයි. ඒක ඔබේ මොළයේ කොටස් දෙකක් අතර තියෙන යුද්ධයක්. පළවෙනි එක තමයි ලිම්බික් සිස්ටම් එක. මේක මොළයේ තියෙන පැරණි කොටස. මේක හැමතිස්සෙම බලන්නේ ඔබට ක්ෂණික සතුටක් ලබා දෙන්නේ කොහොමද කියලා. ඊළඟ එක තමයි ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස්. මේක තමයි තීරණ ගන්නා කොටස. අනාගතය ගැන හිතන්නේ මෙයා. ගැටලුව තමයි වැඩක් කරන්න යනකොට ලිම්බික් සිස්ටම් එක බය වෙනවා. ඒක ලේසි දෙයක් කරන්න කියලා ඔබව පොළඹවනවා. අපිට ඕන කරන්නේ මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකට බලය ලබා දෙන්න. මේලකට අපි බලමු වැඩ කල් දාන එක නතර කරන්න අපිට අනුගමනය කරන්න පුළුවන් උපක්‍රම මොනවද කියලා. පළවෙනි දේ තමයි කාර්යයන් කුඩා කොටස් වලට කැඩීම. ලොකු වැඩක් දැක්කහම මොළය ඕවර්වෙල්ම් වෙනවා. උදාහරණයක් විදිහට පොතක් ලියනවා කියන එක ලොකු වැඩක්. ඒ වෙනුවට අද එක පිටුවක් ලියනවා කියලා හිතන්න. වැඩේ පොඩි වෙන තරමට මොළයේ ප්‍රතිරෝධය අඩු වෙනවා. දෙවෙනි එක තමයි පරිපූර්ණවාදයෙන් මිදීම. බොහෝ අය වැඩ පටන් ගන්නේ නැත්තේ ඒක පර්ෆෙක්ට් එකට කරන්න ඕන කියන බය නිසා. මේ නිසා done is better than perfect. මුලින්ම වැඩේ ඉවර කරන්න. පස්සේ ඒක ලස්සන කරන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි පරිසරය නිර්මාණය කිරීම. ඔබේ වටපිටාව ඔබේ තීරණ වලට බලපානවා. උදාහරණයක් විදිහට ඩිජිටල් එන්වයරන්මන්ට්. වැඩ කරන වෙලාවට ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න. ඊළඟට විෂුවල් කෝස්. කරන්න තියෙන වැඩේට අදාළ දේවල් ඇස් පේන මානෙන් තියාගන්න. ඊළඟ දේ තමයි වැඩ කල් දානවා කියන සිතුවිල්ල හඳුනා ගැනීම. ඔබට පස්සේ කරන්නම් කියලා හිතන මොහොතේම මේ සිතුවිල්ල දිහා බලන්න. මම දැන් මේ වැඩේ මග අරින්නේ බය නිසාද? නැත්නම් කම්මැලිකම නිසාද කියලා ඔබම ඔබෙන් ප්‍රශ්න කරන්න. ඊළඟට අපි බලමු ඔබේ දිනචර්යාව සහ පුරුදු ඔබේ වැඩවලට බලපාන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම උදෑසන කාලය දවසේ මුල් පැය 3 ඉතාමත් වැදගත්. ඒ වෙලාවේ මොළය උපරිම ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අමාරුම වැඩේ ඒ වෙලාවේ කරන්න. ඊළඟ දේ තමයි විවේකය. දිගින් දිගටම වැඩ කරන්න එපා. සෑම විනාඩි 50කට වතාවක්ම විනාඩි 10ක විවේකයක් ගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි නිින්ද. නිින්ද අඩු වුණාම මොළයේ ස්වයං පාලනය අඩු වෙනවා. එතකොට වැඩ කල් දැමීම වැඩි වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගත්තා මොළයේ ක්‍රියා කරන හැටි, වැඩ කුඩා කොටස් වලට කඩන හැටි සහ පරිසරය හදා ගන්න හැටි. මේ වීඩියෝ එක ඉවරුණ ගමන් ඔබ කල් දාමින් හිටපු එක පොඩි වැඩක් විනාඩි 5ක් කරන්න පටන් ගන්න. ඒක කළාට පස්සේ ඇවිත් done කියලා කමෙන්ට් එකක් දාන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මෙවැනි මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික වීඩියෝ බලන්න Smart Idea LK අපිව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.